ඇත්තටම ගැබ්ගෙල පිළිකාවක් මුල් අවධියේදී රෝග ලක්ෂණ පහළ කරන්නේ නැහැ. අර පැප් පරීක්ෂණය සහ HPV DNA ටෙස්ට් එක තුලින් තමයි මේ රෝගේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මුල් අවධියේදී. නමුත් රෝගය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙද්දී ඔසප් වීම දෙකක් මැද සිදුවන ඔසප් වීම සිද්ධ වෙන්න පුළුවන්. ලේ වාහනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ලිංගික එකතු වීමකට පසුව ලේ වාහනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ආර්තව හරණය වුණු කාන්තාවකට මෙනපෝස් වෙච්ච කෙනෙකුට නැවත වතාවක් ලේ වාහනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව යෝනි මාර්ගය හරහා සිදුවන දුඟද සහිත ශ්‍රාව, ලේ පැල්ලම් සහිත ශ්‍රාව සිද්ධ වෙනවා නම් ඒවත් මේ රෝග ලක්ෂණ ලෙස සලකන්න පුළුවන්. ඊට අමතරව මේ ගැබ්ගෙල පිළිකාව පැතිරෙද්දී මේක ගැබ්ගෙලේ ඉඳලා ඒ අවට තියෙන අනිකුත් අවයව වලට පැතිරෙද්දී අධික ලෙස කොන්දේ කැක්කුම, අධික ලෙස කකුල් වල කැක්කුම, ඊට අමතරව කකුල් ඉදිමුම, ඇඟේ බර අඩුවීම සහ කෑම අරුචිය වගේ රෝග ලක්ෂණ පවා මතුවෙන්න පුළුවන්.